පුංචිට මාව අඳුර ගන්න බැයිද? කවුද මේ මට පුංචි කිව්වට එහෙම අඳුර ගන්න අමාරුයි පා. මේ අපේ ලොකු අක්කගේ පොඩි දුවද? ඔනේ කෙල්ලි මට අඳුර ගන්න බැරි වුණානේ ඔයාව. වෙඩින් වලට ආවමයි අපේ ගෙවල් වල පැත්ත පලාත යාවේ. නෑ මම තරහයි. කොහෙද දැන් ඉන්නේ? මේ පිළියන්දද? හොඳයි. අනේ ඒක තමයි මට මේ මතකවත් නෑ මේ පුතාගේ මූණවත් මට මතක නෑ. එදා වෙඩින් එකේ හිටපු පුතාද මේ කියලාවත් මට මතක නෑ. ඔයාලට වෙන තැන් වල නම් යන්න පුළුවන් අපේ ගෙවල් වල තමයි එන්න බැරි. ඔව් මේ කිව්වේ මේ කසාද බඳින්න කලින් අපේ ගෙදරමයි එන්නේ. සතියකට එකපාරක් අපේ ගෙදර එනවා. ආන්නක බොරුණ දැන් වෙනස් වෙලා. දැන් ඉතින් පාට වැටිලා ලස්සන වෙලා කියලා. පුතා මොකද කරන්නේ? කොහෙද මේ කොළඹ පැත්තේමද? අපේ කෙල්ලද? අනේ පුතේ ඔන්නේ යනවා ගාමන්ට් එකට. දැන් මේ ගෙදර ඉඳලා එපා වෙලා කියලා ගාමන්ට් එකට යන්න ඕන කිව්වා. ඊට පස්සේ ඉතින් මං කිව්වා කමන්නේ ඉතින් හොඳ නම් යන්න කියලා. ඒත් ඉතින් රැට ඇවිල්ලා ආයි කියනවා ආයි යන්න බෑ අම්මේ කකුල් රිදෙනවා කියනවා. අනේ පුතේ ඒකේ අර මොනවද පුතේ අර මේ චෙකින්ද මොනවද චෙක් කරන එකන්නේ තියෙන්නේ. හරි අමාරුයි ඉතින් කෙල්ලට පොඩිනේ තේරෙන්නේ නෑ. මේ හිටගෙන ඉන්න ඕන. දන්නවනේ බාප්පටත් හරි අමාරුයි ඉතින් දැන් ගන්න අමාරුයි. පුතේ අපේ මේ මහත්තයා මේ පුතා දන්නේ නැතුව ඇති ඉතින්. මම දැන් දානවනේ ඉන්දියාප්ප දානවනේ කඩවල් වලට. ඔව් හොඳයි. ඉන්දියාප්පයි පිටයි දානවා. විකිනෙනවා පුතේ විකිනෙනවා මේ දවසකට මට පිට 20ක් 30ක් විතර විකිනෙනවා. අපේ ගෙවල් වලට පුතේ යන්න ඕනේ මේ පාරයිනෙම නෙවෙයි තියෙන උඩහට යන්න ඕනේ. ඔව් එන්න පුළුවන් බස් යන පාර තමයි. වාහනයක උනත් එන්න පුළුවන් උඩහට යන්න තියෙන්නේ. මේ කෙල්ල මේ එනවා ඉස්සර. අම්බෝ අපේ ගෙදරමයි මං ඉතින් බලන්නකො මෙයාගෙන් අහන මං හොඳට සලකලා යවන්නේ. නම් හරි ආදරේ මේ හිටියට මුන්ට. ඔය ඉතින් කසාද බැඳලා ගියාට බොරු නම් අහන්නකෝ එයාලගේ අම්මගෙන් මම ඉබර යන්නේ මතක් කරනවා. අපි එන්නම්කෝ වෙලාවක උඹලට ඉතින් අපේ ගෙවල් වල එන්න බෑ. අපි එන්නම්කෝ වෙලාවක. මම මේ පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා මේ කොහෙද මෙතන මේ කොළඹ පැත්තේ කොහෙද මේ පිටකොටුවට ගිහිල්ලා තියෙනවා. අපේ තාත්තා මාව අරන් ගිහිල්ලා තියෙනවා. පෙන්නන්න. ඒ කවල්. ඊට පස්සේ මම ආයේ කොළඹ දිහාවට ගිහිල්ලවත් නෑ. අනේ ඉතින් හරි පින් පාටයි ඉතින් අනේ උඹලට හරියන්න ඕන. මම කොයි වෙලාවෙත් ඉතින් කල්පනා කරන්නේ ඒකයි. උඹලා ඔක්කොටම හරියන්න ඕන. මම තමයි දැන් මේ ඔක්කොම කැවිලි හැදුවේ. මං ආවා සති දෙක තුනකට කලින් ආවේ. මං අර පැත්තට ගිහින් එන්න අපතේ. මේ දුවේ මොනවද දේ හම්බුණාද? කන්න කැවිලි හම්බුනේ නැද්ද? ඒක නෙන්න. යම් පුතේ මොනවා හරි කන්නේ ආ. මං හදලා දෙන්නම් තේ ටිකක් යන් ඇතුළට.